හොඳයි මං අද මල්ලගේ ඉන්න හැම මාළුවෙක්ම ඔයාලට පෙන්න්නනවා. ඉතින් අපි යමු මගේ වීඩියෝ එකට. මේක තමයි මල්ලක තියෙන පුංචිපි ටැංකිය. මේ ඉස්සරනයිදිය ෆයිටස දාන ටැංකියන්න තමයි මේක අද ගප්පින්දියට ඕක ගප්පින් ඕක බෝ කරන්න තමයි ඕකට දාල්ටන්නේ ඕකරම් බෝ කරන්න මදී අප ඉසාට අපි බෝ කරන වීඩියෝයකුත් කරමු. මේකට පේට මාල් දෙන්නෙක් කොහොමත් ගේන්නත් ඕනේ. දැන්ට ඉන්න මේක ගප්පි 6 දෙනෙක් පැත්තකට ඉන්නවා ඉන්දර 3 දෙනා ගානේ. ඔය ටැංකිය ඔහොම තමයි තියෙන්නේ. ඉස්සරහට මේ ටැංකිය සෙටප් කරන්න ඕනේ. හරි අපි ඉස්සර සෙටප් කරන වීඩියෝ එකකුත් කරමු. මේ තියෙන මගේ අනිත් ටැංකිය. මේක තනිකරම මේක ඉන්න මාළු ඔක්කොම yellow කලයකින් තමයි ඉන්නේ. මේකේ වැඩිපුරම ඉන්නේ ඔයාලට පේන සීබ්‍රා මාළු තමයි වැඩිපුරම ඉන්නේ. ඔක්කොම කට්ටිය yellow කලයකින් තමයි ඉන්නේ. සීබ්‍රා මාළු මම හිතන්නේ උතන 10ක් විතර ඉන්නවා. තව ඉන්න උතන ගෝල්ඩන් පිස්ටලා ටෙට්‍රා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ මම දෙන්න හදන්න බෑ. ඒත් මම දෙන්නෙක් විතරයි දාලා තියෙන්නේ. මොකද මට මෙයාලා ගද්දි මේ දෙන්නමයි ගන්න පුළුවන් උනේ. ඊට පස්සේ ආයි කියලා කරද්දී තව කට්ටිය ඉන්නේ නෑ. මම ආයි මේගොල්ලන් හොයාගන්න ඕනේ. හොයාගත්ත ගමන් මේගොල්ලන්ගේ වීඩියෝ එකක් ඉස්සරහට දෙන්නම්. ඒතකොට මේ ටැංකිය කලින් හිටියා රේන්බෝ ෂාක් කෙනෙක්. එයාව දැන් ඉස්සරහ ටැංකියකට තමයි එයාව දාලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු එයා ඉන්න ටැංකියත් කොහොමද කියලා. මේ ටැංකිය මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙන්නේ මල්ලක තියෙන ඩාර්ක්නස්ම ටැංක් එක. මේක කොච්චර ඩාර්ක්ද කියනවාද හරියට මාළු පේන්නේ නැහැ. මාළු පේනද ඔයගොල්ලන්ට මේ ඔක ඉන්නවා ඕල බ්ලූ පැරට් සික්ලිඩ් එක්කෙනෙකුයි සිල්වර් ඩොලර් එක්කෙනෙකුයි. ඔයගොල්ලන් පේනවද නැතුවද මේක ගොඩක් ඩාර්ක්. මේකේ වතුරත් තනිකර ඩාර්ක් කලරකින් තමයි තියෙන්නේ. මාදුත් ටිකක් විතර ඩාර්ක් කලර් එකක් අරගෙනයි තියෙන්නේ. මේකට හරියට එළිය වැටෙන්නෙත් නැහැ. පට්ටම ඩාර්ක් මේක. එතකොට දැන් ඕක ඉන්නවා කිව්ව සිල්වර් ඩොලර් නම් ටිකක් කලයක්දී ඔයාලට මතක ඇති මම කැට්ෆිෂ් ටැංක් එකක් තිබ්බා. මේකත් ඉස්සරහට පෙන්නන්න. ඒකට තමයි සිල්වර් ඩොලර් යනවා තව ටික කාලෙකින්. සිල්වර් ඩොලර් ඒකට යන වීඩියෝ එකකුත් ඉස්සරහට ගේන්නම්. මේ ටැංක් එක නම් තියෙන්නේ ඔහොම තමයි. මේක ගැන කියන්න වැඩිපුර දෙයක්වත් නැහැ. ඉස්සරහට මේක සෙටප් කරන වීඩියෝ එකකුත් ගේන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් ආයි හම්බෙමු. හරි තාම වීඩියෝ එක ඉවර නැහැ. ඉවරයි කියලා කිව්වට ඒක නිකන් කතාවට කිව්වේ ඒක ගන්න එපා. දැන් තියෙන මගේ 2 feet ටැංක් එක. 2 feet ටැංක් එකේ දැන් තියෙන ගෝල්ඩ් ෆිෂ්ලා සෙට් එක. සෙට් එකට 7 දෙනා ඉන්නේ. කොමන් ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙකුයි ඇල්බිනෝ ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙකුයි. ඊට කලිනුත් මම ඔකේ ගෝල්ඩ් ෆිෂ්ලා හදලා තියෙනවා. ඒත් සක්සස් වෙලා නැහැ. මේ පාරණ හරියට හදනවා කියලා හිතාගෙන තමයි ගත්තේ. බලමු. මේගොල්ලන් ගේන වීඩියෝ එකකුත් මම කරා. මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 300ට වගේ තමයි මේ 4 දෙනාම ගෙනාවේ. ගෙනල්ලා මගේ කලින් ඔස් කරපු ටැංක් එක සම්පූර්ණ සුද්ධ කරලා මේක හදලා ගත්තා. හරි එහෙනම් මේකේ කියන් තියෙන මෙච්චරයි. ඉතින් අපි යන් එහෙනම් ඊළඟ ටැංක් එකට. ඉතින් බලමු මේ ටැංක් එක මොනවා වගේක්ද කියලා. හරි මේ තියෙන මගේ බාබ් ටැංක් එක. කලින් කිව්ව රේන්බෝ ෂාක් ඉන්නෙත් මේ ටැංක් එකේම තමයි. ඔයාලට පේනවා තියාව. එයා කලින් ටැංක් එකේ ඉඳපු මාළුන්ට කරදර කරපු නිසා තමයි මම මේකට දැම්මේ. හරියයිද කියලා බලන්න. රේන්බෝ ෂාක් ලා ඇත්තටම බාබ්ලා එක කමියුනිටි හදන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඔය සීබ්‍රාස්ලා වගේ ලොකු ක්‍රවුඩ් එකක් හදද්දී අනිත් පොඩි ටැංකිය එක යා පොඩ්ඩක් අර ඇග්‍රෙසිව් වෙනවා වැඩි. ඉතින් බාබ් ටැංක් එක දැම්මම නම් එච්චර ඇග්‍රෙසිව් ගතියක් වෙන්නේ නැහැ. හැබැයි මුල් කාලේ නම් ගොඩක් කොටා ගත්තා බාබ්ලාත් එක්ක. දැන් නම් එහෙටි ප්‍රශ්නයක් නැහැ. ඒතර බාබ්ලා 5 දෙනෙක් ඉන්නවා. බාබ්ලා 5 දෙනා රේන්බෝ ෂාකුයි තමයි මේකේ ඉන්නේ. මේකට දැන් ඉස්සරහට ටැංක් සෙටප් වීඩියෝ එකක් ගේන්න ඕනේ. ඒකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු මගේ අවසාන ටැංක් එකට. කැට්ෆිෂ් ටැංක් එක. මේක තමයි මම ළඟ තියෙන ලොකුම ටැංක් එක. ඔයගොල්ලන් දකින්න ලැබෙන අන්තිම ටැංක් එක. මේකේ ඉන්නවා අඩියක් විතර ලොකු කැට්ෆිෂ් කෙනෙකුයි තව එයාට වඩා පොඩ්ඩක් පොඩි චූටි කැට්ෆිෂ් කෙනෙකුයි. දෙන්නම් මාබල් කැට්ෆිෂ්ලා. මේක මම කැට්ෆිෂ් ටැංක් එකක් විදියට තමයි තියාගෙන යන්න හදන්නේ. ඒත් අර ඔයගොල්ලෝ කලින් දැකපු ඩාර්ක්නස් ටැංක් එකේ ඉන්න සිල්වර් ඩොලර්වත් මේකට දානවා. මොකද සිල්වර් ඩොලර් තව ලොකු වෙන්න තියෙනවා. එයා ලොකු ඉඩක් දෙන්න ඕනේ. ඔය ඩාර්ක්නස් ටැංක් එක නෑ යට හොඳට මදි. සිල්වර් ඩොලර් මේකට දාලා ඒ ටැංක් එකට වෙන මාල්ටියක් ගේනවා. ඒකටත් වීඩියෝ එකක් කරන්න ඕනේ. සිල්වර් ඩොලර් මේකට දාන එකට. තව මේකේ ඉන්න ප්ලෙකෝ කෙනෙක් ඉන්නවා. ප්ලෙකෝ කෙනෙක් පේනවා ඉතින් ඔය කොනකට වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ ටැංකේ තව කැට්ෆිෂ්ලා ඉන්දියා තව 4 දෙනෙක් ඉන්දියා. ඒ 4 දෙනා ඒ වගේ 4 කඩියක් විතර ලොකු 4 දෙනෙක් මේක හදන්න බැරි නිසා ඒගොල්ලන්ව දෙන්න උනා.